ආයුබෝවන් හැමෝටම. ඉතින් වහලේ සෝලා එකක් ගහගෙන හිටියට මේක ඇතුලේ මොනවද වෙන්නේ කියලා හිතුවේ නෑ නේද? ඇත්තටම මේ සූර්ය පැනල එක මොනවද වෙන්නේ? සූර්ය පැනල හැදලා තියෙන්නේ සූර්ය කෝෂ නැත්නම් සෝලාර් සෙල්ස් කියන කුඩා ඒකක වලින්. මේකේ බහුලව භාවිතා වෙන්නේ අර්ධ සන්නායකයක් වෙන සිලිකන් කියන ද්‍රව්‍යයෙන් හදලා තියෙන කෝෂ. සිලිකන් ඔයගොල්ලෝ දන්නවා ඇති ඩයටම් වල පිට කවර තියෙනවා, වැලි එළය තියෙනවා මේ ද්‍රව්‍ය. ඉතින් සිලිකන් සූර්ය කෝෂයේ සිලිකන් ස්තර දෙකක් තියෙනවා. මේකේ අමතර ඉලෙක්ට්‍රෝන සහිත N වර්ගයේ සිලිකන් සහ ඉලෙක්ට්‍රෝන සඳහා හෝල්ස් නැත්නම් හිල් තියෙන අමතර ඉඩකඩක් තියෙන P වර්ගයේ සිලිකන් තියෙනවා. මේ සිලිකන් වර්ග දෙක හමු වෙන ස්ථානයට අපි කියනවා PN සංදියක් නැත්නම් PN ජංක්ෂන් එකක් කියලා. මෙතන තමයි මේ විද්‍යුත් ක්ෂේත්‍රය නිර්මාණය වෙන්නේ. සූර්යයෙන් එන සූර්ය කදම්බයක් නැත්නම් අපි කියනවා ඒවට ෆෝටෝන කියලා. මේ ෆෝටෝනයක් සූර්ය කෝෂයේ මත පතිත වුණාම ඒකට ඉලෙක්ට්‍රෝනයක් එහි බන්ධනයේ ඉවතට තල්ලු කිරීමේ හැකියාව තියෙනවා. එතකොට PN සංදියේ ඇති වෙන මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ හේතුවෙන් ඉලෙක්ට්‍රෝනයෙන් පැත්තටත් හිල නැත්නම් අර හෝල් එක P පැත්තටත් බලයෙන් යොමු කරනවා. මෙතන මේ චලනය වෙන ඉලෙක්ට්‍රෝන එකතු වෙලා බාහිර පරිපථයක් කරහා ගලාගෙන එනවා. ඒකෙන් අපිට පුළුවන් විදුලි බුබුලක් දැල්වීම වගේ විද්‍යුත් කාර්යයක් සිදු කරගන්න. ඉතින් සූර්ය කෝෂ දශක ගණනාවක් පවතින්න පුළුවන්. මොකද ඉලෙක්ට්‍රෝන පමණයි මේකේ චලනය වෙන කොටස් වෙන්නේ. ඉතින් ඒවා නැවත පැමිණි තිබ්බ තැනටම එන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔබට මේ වීඩියෝවෙන් සූර්ය පැනල පිළිබඳව යම්කිසි අදහසක් ලැබෙන්න ඇති. මේ වගේ වීඩියෝ තවත් නරඹන්න කැමති නම් අපේ channel එකට subscribe කරන්න, ඒකම like කරන්න, share කරන්න මේ වීඩියෝ එක වැදගත් වෙනවා නම්. ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත ඉක්මනින්